ලංකාවේ මේ මොහොතේ අතිශය බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ ගල් ලංගුරු ප්‍රශ්නේ. ඒ නිසා අද ඒකට වෙනමත් කතා කරමු. මේ ගල් ලංගුරු ප්‍රශ්නේ තමයි අද තීරණාත්මකම ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැන් හෙට අනිද්දා ලංකාවේ විදුලි කප්පාදුවක් සිද්ධ වෙන බවට ඉඟිපළ වෙමින් තියෙනවා. ඒතර එවැනි තත්වයකදී ඒකට ප්‍රධානතම සාධකය වෙන්නේ මේ ගල් ලංගුරු ප්‍රශ්නේ. එතකොට දැන් ලංකාවේ ගල් ලංගුරු ප්‍රශ්න කතා කරද්දී කතා වෙනවා සාමාන්‍යයෙන් වාරකන් කාලෙට ගේන්න බෑ කියන ප්‍රශ්නේ. එතකොට ලංකාවේ ඔය 76 වසරක ශාපය කියපු කාලේ ඔය වාරකන් කාලේ ලංකාවේ මන්නාරමට වාරකම් කාලේ සහ අනිත් පැත්තෙන් අම්පාරට කාලේ වෙනස්. ඒ නිසා මේ පැත්තෙන් මෙගාවොට් 900ක බලාගාරයක් තියෙද්දී මෙගාවොට් 500ක බලාගාරයක් සම්පූර්ණ වල හදන්න සම්පූර්ණ සැලසුම් කළා. අද ඒ මෙගාවොට් 500ක බලාගාරය තිබ්බනම් ලංකාවේ බල ශක්තිය ඔය රාත්‍රී කාලෙට ඩීසල් පුච්චලා කරන නාස්තිය කරන්න වෙන්නේ නැහැ. එතකොට ඒක නැවැත්තුවේ කවුද කියන එක දන්නවා. ඉතින් මේ 76 වසරක ශාපේ කාටද මේ බල ශක්ති ප්‍රශ්නේදී අදාළ කියලා. එතකොට ලංකාවේ තිරිකුණාමලේ ඔයිල් ටැංක් ෆාම් එක සම්බන්ධ කරගෙන ඉන්දියාවත් එක්ක කනෙක්ටිවිටි ප්ලෑන් එක. ඇත්තටම මොක රිගෙනින් ශ්‍රී ලංකා වැඩසටහනට පාත්ෆයින්ඩර් එකෙන් ආපු ප්‍රොපෝසල් එකේ තිබුණු වැඩසටහනක්. දැන් වර්තමානයේ මේ ආණ්ඩුවත් ඒක ක්‍රියාත්මක කරන්න එකඟතාවය පළ කරලා තිබෙනවා කියලා අපි වාර්තා වුණා. නමුත් ඒකට කැවන්ත විරෝධයක් ඉන්දියානු ව්‍යාප්තවාදයත් එක්ක අරගෙන ආවා. ඉතින් මේ ඉතිහාස කතා ගණනාවක් තියෙනවා 76 ශාප්‍ය ගැන කතා කරන්න ගියොත්. හැබැයි දැන් මම හිතන්නේ දැන් මේ මොහොතේ ලංකාවේ දැන් ඔය කතාව ඇවිල්ලා තියෙන්නේ මේ කුවේට් යුද්ධයේ ප්‍රශ්න මේ ඉරාන යුද්ධයේ ප්‍රශ්නෙත් එක්කනේ. දැන් අපි ඉරාන යුද්ධයේ ප්‍රශ්නට ආවොත් දැන් ඉරානයේ මේ මොහොතේ මේ සිද්ධ වෙන යුද්ධය නිසා තමයි දැන් මේ වෙලාවේ ලංකාවේ තෙල් මිල වැඩි වෙන්නේ මේ සියලු අර්බුද කියන සාකච්ඡාව වෙනවනේ. අපි දැන් මේගොල්ලෝ විපක්ෂ ඉන්න කාලේ වගේ අර වරායට ගොඩ බාන ගානට තෙල් දෙන්න කියලා අපි කියන්නේ නැහැ. නේ? හැබැයි අපි මෙහෙම එකක් කියනවා. දැන් මේ බලපෑම නිසා ලෝක වෙළඳපොලේ ඔය තෙල් මිල වැඩිවීම කියන සාධකේ කතා කරනකොට අනිත් පැත්තට දැන් මේ හා සමානම යුද්ධයක් තිබ්බා 1991 කුවේට් යුද්ධය. ඒ කුවේට් යුද්ධ වෙලාවේ ලංකාවේ හිටියේ ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඒ වෙලාවේ උතුර යුද්ධයක් තිබ්බා. දකුණේ යුද්ධයක් තිබිලා ඉවර වුණ ගමන් මේ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා පුපුරලා ඒව හදාගෙන නේ එක යුද්ධ ඒක දකුණෙත් යුද්ධයක් තිබිලා ඉවර වුණ ගමන් උතුර යුද්ධයක් තියෙන මොහොතකදී තමයි ඒ ආණ්ඩුව තිබුණේ. ඒ වෙලාවේ මේ මොහොත වගේ නෙමෙයි ලංකාවේ ප්‍රධානතම ෆොරින් රෙමිටන්ස් එන ප්‍රභවයක් වෙත්ත ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ලක්ෂයක් ලංකාවට ආපහු ආවා. ඒ වෙලාවෙත් ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරල් එක 12ට තිබ්බ එක බොරතෙල් බැරල් එක 12ට තිබුණ එක 40ට ගියා. ඒ කියන්නේ 3 ගුණයකට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වුණා. ඒ 3 ගුණයකට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වුණ වෙලාවේ දැන් මේ වෙලාවේ ගත්තොත් දැන් අද මං හිතන්නේ 104යි. නේ? 110ට වඩා ගියා 104යි කොහොමවත් 120 උනේ නැහැ. ඒ කියන්නේ දෙගුණයකට වඩා වැඩි වුණේ නැහැ. ඒ වෙලාවේ 3 ගුණයකින් වැඩි වුණා ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉන්න වෙලාවේ. ඒ 3 ගුණයකින් වැඩි වෙච්ච වෙලාවේ ලංකාවේ ඉන්ධන වැඩි වුණේ. ඒ වෙලාවේ ඩීසල් වැඩි වුණේ රුපියල් 11 ඉඳන් 13 වෙනකම්. කියන්නේ 118ක්. භූමි තෙල් වැඩි වුණේ 7.8 ඉඳන් 7.5 ඉඳන් 9.5ට. ඒ කියන්නේ 26ක්. දල වශයෙන් පෙට්‍රලුත් එක්ක ගත්තාම 33ක් වගේ තමයි ඉන්ධන වැඩි වෙලා තියෙන්නේ. 3 ගුණයකින් බොරතෙල් බැරල් එක වැඩි වෙච්ච වෙලාවේ. දැන් මේ වෙලාවෙත් 30%ක් වැඩි වෙලා තියෙනවා විදුලිය. මේ අපි ජීවත් වෙන දකුණු ආසියානු කලාපයේ වැඩිම මිල වැඩිවීමේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙන්නේ මෙහෙ දෙගුණයක් වැඩි වෙලා තියෙද්දි. හැබැයි අර මම මේ කියන්නේ එකයි මේ 76 වසරක ශාපේ කාලේ උත්තර හොයපු හැටි. දැන් අර වෙලාවේ තෙල් මිල වැඩි කරලා නිකන් හිටියේ නෑ. මේ තරම් වැඩි වුණෙත් නෑ. හැබැයි ඒ වැඩි වෙලා නිකන් හිටියේ නෑ. ඒ වෙලාවේ ලංකාවේ ඒ කියන්නේ මේ පෞද්ගලිකාංශේ මේ තෙල් මිලෙන් එන උද්දමනය නිසා පෞද්ගලිකාංශයට බලපාන එක මේ හදාගන්න 123ක වැටුප් වැඩිවීමක් කළා. ඒ වගේ මේ කාලේ සමෘද්ධිලාභීන්ට දෛනික දීමනාවක් රුපියල් 500ක්. කියන්නේ ඒක කාට හරි ලොකු ගාණක්. රුපියල් 500ක දෛනික දීමනාවක් අමතරව එකතු කරා. ඊට පස්සේ අමාරුම කට්ටියට භූමි තෙල්නේ. භූමි තෙල් ගන්න අයට වෙනම කෝට එකක් සහනාධාරයක් දුන්නා. ඊළඟට අර ලක්ෂයක් ආවනේ ලංකාවට. ඒ ආපු අයට ඩොලර් 4000ක වන්දි මුදලක් අරන් දුන්නා. ඒගොල්ලෝ එනකොට කට්නායකින් බහලා ගෙදරට යන්න ටැක්සි කුලිය පවා ආණ්ඩුවෙන් ගෙව්වා. ඒ කියන්නේ හැම ශ්‍රේෂ්ඨයක්ම ආවරණය වෙන විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් එක්ක තමයි ඒකට මූල දුන්නේ. උතුරු යුද්ධෙකුත් තියාගෙන. දකුණු යුද්ධයක් ඉවර වෙච්ච ගමන්. කියන්නේ නිකන් ලෝක වෙළඳපොලේ වැඩි වුණා අපිට කරන්න බැන්න අපිත් වැඩි කරනවා කියලා හිටියේ නැහැ. ඒ වෙනුවට ඒ පීඩනය සමාජෙත් එක්ක බෙදා ගන්න සමාජෙත් එක්ක දරා ගන්න පුළුවන් වෙන විදිහ ආකෘතියක් හැදුවා. අන්න ඒකට තමයි ආණ්ඩුවක් ඉන්න ඕන කියන්නේ.
ඒතකොට මම දන්නේ ඒකද ශාපේ මේ මොහොතේ අපිට කරන්න දෙයක් නැහැ නේ තව මාසයක් තිබ්බොත් එහෙම මැයි මාසෙන් පස්සේ කීයක් ඇයිද කියලා අපි දන්නේ නැහැ කියලා මාධ්‍යට ඇවිල්ලා කියන විදිහ මට්ටමද ශාපය කියන්න මට තේරෙන්නේ නැහැ ඒක මං හිතන්නේ රටේ ජනතාව තේරුම් ගන්න කොයි එකද ශාපය කියලා. ඊළඟට දැන් ඇත්තටම මේ වෙලාවේ දැන් මං උදාහරණයක් කියන්නේ වැඩ පිළිවෙලක් නැහැ කියන එක දාන්නට. දැන් සැලසුමක් තිබුණ නැහැනේ දැන් නිකම්ම ටික මිල වැඩිවීම හැරුණාන් පස්සේ වෙන කිසිවක් පිළිබඳව වැඩ පිළිවෙලක් නැහැ. දැන් මේකෙන් එන ආර්ථිකයේන පීඩනය දරා ගන්න සාමාන්‍ය පාරිභෝගිකයට සාමාන්‍ය මේ මිනිස්සයාට දෛනික ජීවිතය වෙනුවෙන් මොකද දීලා තියෙන සහනද මම ඒකයි කිව්වේ දැන් අර 1990 කුවේට් යුද්ධෙදී ලක්ෂයක් ලංකාවට ඇවිල්ලා තුන් ගුණයක් ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙද්දිත් සමස්ත ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා මේ ආර්ථිකයේ සියලු ශ්‍රේෂ්ඨ ආවරණය වෙන විදිහට. සියලු ශ්‍රේෂ්ඨ ආවරණය වෙන විදිහට. දැන් මම දැන් කියන අනිත් පැත්තට ආණ්ඩුවේ සැලැස්මක් නැහැ විතරක් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට දැන් අපි දන්නවා මේ ආණ්ඩුව තීරණයක් ගත්තා දැන් බදාදා දවස නිමාඩු දිනයක් කරන්න. දැන් බදාදා දවසේ නිමාඩු දිනයක් කරන්න දැන් ලොකු සමහරක් දැන් කොරෝනා ප්‍රශ්නේදී ලංකාවේ රට වැහුවනේ වහන්න වෙන වෙලාවල් එනවා. හැබැයි මේ ඒක සාධාරණද කියලා බලන්නේ. දැන් උදාහරණයක් විදිහට බදාදා දවස රට වහපු එකෙන් දැන් අපි හිතමු දවසේ කුලී වැඩ කරන මිනිස්සයාට නේ දෛනික වශයෙන් විශාල ආර්ථිකයට බලපෑමක් වෙනවා නේ මිලියන ගානක බලපෑමක් වෙනවා පෞද්ගලිකව බොහෝ කෙනෙක්ට මේක බලපානවා. රට වැහුවා කියලා කියන එක වචන නිමාඩු දුන්නා කියමුකෝ. ඒ නිමාඩු රාජ්‍යංශය. ඔව් බදාදා රාජ්‍යංශයේ නිමාඩු දීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ඩීසල් ලීටර් ඉන්ධන කොච්චරක් ඉතුරු කරගන්නද? දැන් උදාහරණයකට මම ඩීසල් අරගෙන බැලුවා සාමාන්‍ය වැඩ දිනයක සහ නිමාඩු දිනයක වෙනස ඇවරේජ් එක අරන් බලපුවාම බදාදා දවසේ නිමාඩු දීලා ඉතුරු කරගන්න පුළුවන්කම හම්බෙන්නේ ඩීසල් වලින් ගත්තොත් ඩීසල් ලීටර් ලක්ෂ 5යි 6යි අතර ගාණක්. ලක්ෂ 5යි 6යි අතර ගාණක් තමයි ඒ දවසේ නිමාඩු දීමෙන් ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රමාණය ඉතුරු කරගන්නකොට එදා රාත්‍රියට බාල ගල් අඟුරු ගෙනාපු හින්දා මෙගාවට් 170ක් අඩු වෙනවා. බාල ගල් අඟුරු නිසා මෙගාවට් 170ක් අඩු වෙනවා. ඒ 170 හදා ගන්න ඩීසල් ලීටර් ලක්ෂ 8.5ක් විතර බලාගාරවල පුච්චනවා. එතකොට ලක්ෂ 5ක් ඉතුරු කරගන්න ජනතාවට ගෙදර ඉන්න කියනවා. වෙන කරන්න දෙයක් නැත්නම් රට වහන්නුනත් වෙන්න පුළුවන් කොරෝනාවේදී එහෙම වුණානේ. හැබැයි ඒ දවසේ ඒ රට බදාදා නිමාඩු දීලා අර කුලී වැඩ කරන මිනිස්සුයක් ගිදන් නේ ත්‍රිවිල් පහක් එකේ ඉන්න මිනිස්සුයි කොළ කැදේ ඉන්න මිනිස්සුයක් ගිදන් ආර්ථිකයට කෙලවෙලා යනකොට හැබැයි ආණ්ඩුව තමන්ගේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අර්බුදයේ හින්දා බාල ගල් අඟුරු හින්දා දවසකට හැමදාම රැට ලක්ෂ 8.5යි 9 අතර ලීටර් ප්‍රමාණයක් පුච්චනවා ඩීසල් බලාගාරවල. ඊට අමතරව නොරොච්චෝලේ බලාගාරයටත් වෙනම ඩීසල් යනවා. අර ඒ දැන් ඒ ගල් අඟුරු බාල හින්දා ඒ ක්‍රියාවලිය පවත්වාගෙන යන දවසකට සාමාන්‍යයෙන් ලීටර් 80000ක් විතර කලවම් කරනවා. එතන ඒක වෙනම යනවා. ඒතකොට ඒ විදිහට ඒ කියන්නේ ඔබට එකෙන් තේරෙනවා මේ මම එක උදාහරණයක් කිව්වේ. දවස වහලා ලක්ෂ 5ක් ලීටර් ඉතුරු කරගන්නකොට ඩීසල් රැට ලක්ෂ 8.5ක් පුච්චනවා. ඒක කාගේ වැරද්දක් හින්දාද රට වහන්න වෙලා තියෙන්නේ? කාලය අවසන් වුණා. රට වහන්න වෙලා තියෙන්නේ අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන අඩුම ගානේ ජනතාවට ඇවිල්ලා මම දැක්ක අද කියනවා මේ සතියට දවසක් වොෂින් මැෂින් දාන්න වගේ කතා. සතියට දවසක් වොෂින් මැෂින් දාන්න කියලා කියන්නේ ඉස්සෙල්ලා කියන එක සාධාරණයි කියලා මිනිස්සු පිළිගන්නවා. අන්න අර බාලගල් අඟුරු ගෙනාපු වැරදිකාරයාට දඩුවමක්වත් දීලා තිබ්බලා. හොඳයි. ත්‍යාන්තර මූල්‍ය අරමුදල වැඩසටහනක ඉන්නවා කියලා ඒක මේ ගල් තිබ්බා වගේ ඉන්න එකක් නෙමෙයි. මේ වගේ ප්‍රශ්න වල දිට්ටසලුකු නාටුවේ ප්‍රශ්න වෙලාවේදී ඒගොල්ලන්ගේ කොන්දේසි හිට මෙට කරන්න ඒගොල්ලෝ එකඟ වෙනවා. ඒක ජාත්‍යන්තරව සාකච්ඡා කිරීමේ හැකියාවක් ආණ්ඩුවකට තියෙන්න ඕනේ. නැතුව මේ ඒගොල්ලෝ ඉර ගහලා මේ යුද්ධ තියෙනකොටත් මෙහෙම වෙන්න ඕනි කියලා එකක් නැහැ. ඒකින්ද ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ජාත්‍යන්තර IMF එක එක්ක අපි හිටියට ඒගොල්ලොත් එක්ක මේ රටේ සිටුේෂන් එකක් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් කරගන්න අපිට පුළුවන්. හැබැයි ඒකට අර බිග් ක්වෙස්චන් කියලා හරියන්නේ නැහැ. ඒකට හැකියාවක් තියෙන පළපුරුද්දක් තියෙන ඒ අයගෙන් වැඩ ගන්න ඕනේ. නැතුනේ බිග් ක්වෙස්චන් ගියා එතෙන්ට ගියාට මේ ඒවා කරගන්න බෑ. එතකොට ඒක එක. දෙක එතුමිය කිව්වා මේ පුළුවන් තරම් බලශක්තිය ආරක්ෂා කරන්න කියලා ජනතාවට උපදෙස් දුන්නා. ඇත්තටම බලශක්තිය කෑවේ කවුද? යුද්ධයටත් ඉස්සෙල්ලා. බලශක්තියට වැඩියෙන්ම කෑවේ බාල ගල් අඟුරු ගෙනල්ලා. බලශක්තිය අපිටම මේ වෙලාවේ බාල තෙල් ගෙනාවා කියමුකෝ. දැන් අපි කිලෝමීටර් 10ක් දිනනවා නම් ලීටර එකෙන් 20ක් දුවනවා කියමුකෝ ලීටරෙන්. අපි ගෙනාවොත් එහෙම ලීටරෙන් කිලෝමීටර් 5ක් දුවන තෙල්. එතනම කාලනේ වැඩි. ඒ වගේනේ ගල් අඟුරු වලට කලේ.
ගල් අඟුරු වලින් ගන්න පුළුවන් විදුලිය ප්‍රමාණයට වඩා අඩු විදුලියක් ගන්න පුළුවන් ගල් අඟුරු ටිකක් ගෙනල්ලා අලු වැඩි ගල් අඟුරු ටිකක් ගෙනල්ලා පරිසරයත් විනාශ කළා. බලශක්තියත් විනාශ කළා. හෙට අනිද්දා වෙනකොට මේ යුද්ධේ හින්දා නෙමෙයි කපන්න වෙන්නේ විදුලිය. ගල් අඟුරු කේස් එකේ හින්දා. ඒ විතරක් නෙමෙයි. මේක කලබනාකාරීත්වයේ වැරද්ද කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බාර දෙනකොට LNG ටර්මිනල් එක ගහන්න ටෙන්ඩර් කරලා ඉවර වෙලා තිබ්බේ. ටෙන්ඩර් එකේ වෝට් කරන්න තිබ්බේ. LNG ටෙන්ඩර් එකේ වෝට් කරන තැනට ආවා නම් ඒ වෝට් කරා නම් මේගොල්ලෝ ඇවිදලා මගේ එක කන්ටිනියු කරා නම් අද වෙනකොට ගල් අඟුරු බාල වුණත් ඩීසල් බලාගාර වලට ගියත් ඩීසල් බලාගාර වලට යන්න ඕනේ නැහැ. LNG බලාගාර වලට ගිය හැකි ලොකු වෙනසක් ඒ මිල දෙකේ ගල් අඟුරුයි LNG එකේ ලොකු වෙනසක් නැහැ. LNG ටිකක් ගණන්. හැබැයි අර වගේ ඩීසල් බලාගාර වගේ ගණන් නැහැ. ඒතකොට මේ ආණ්ඩුව කරන වැඩබැරි ආණ්ඩුව හින්දා තේරුමක් නැති ආණ්ඩුව හින්දා එල්බෝඩ් ආණ්ඩුව හින්දා ජාත්‍යන්තරව කතා කරගන්න බැරි ආණ්ඩුව හින්දා තමයි අද බලශක්ති අර්බුදයට අපි අර 100ක් වැටෙනවා නම් 100ක් ලකුණු තියෙනවා නම් ඕකෙන් ඔය 100න් 40ක්ම දාගත්තේ වැඩබැරි ආණ්ඩුවක් හින්දා. ඒ කියන්නේ මම කියනවා අදවත් කාගෙන් හරි අහලා හරි IMF එකට කතා කරන්න කවුරු හරි උගත් මිනිහෙක්ව අරගෙන ගිහලා ඔය ඉන්න ඇමතිලට බැරි නම් උගත් මෛත්‍රීපාල මහත්තයා මුකුත් ඉංග්‍රීසි බැරුව රට පාලනය කරානේ. මගට බැරි නම් ගිහලා කතා කරලා IMF එකත් එක්ක මේ රටේ සිටුේෂන් එක මේ IMF එකේ ඉන්නේ ගල් තිබ්බා වගේ මේ මිනිස්සු අඳගොළු බීරියෝ මේ වගේ රටේ යුද්ධයක් තියෙද්දි අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම අර බාලගල් අඟුරු ගෙන අපිට විසඳුමක් නෑ. දැන් දඩ ගැහුවා නම් දෙයියනේ දඩේ ප්‍රතිලාභී ජනතාවට එන්න ඉපෑ. අපි මොකද කෝටියක් පාඩු කරපුවාම රුපියල් 50000ක් දඩ ගහලා හරියනවද? කෝටියක් පාඩු කරා නම් කෝටි දෙකක් දඩ ගහන්න ඕනේ. එහෙමනේ දඩේ කියන්නේ කෝටියක් දඩ පාඩු කරලා රුපියල් 50000ක් දඩ ගන්න. ඔය සියල්ලම මහා උජාරුවට කිව්වට ඔය සියල්ලම හරි ලොකුවට කතා කරාට තමුන්ට වැඩබැරි එක නෙමේද මේකේ තියෙන ලොකම ප්‍රශ්නේ. මම කියන්නේ මේක 100% විසඳෙනවා කියලා. හැබැයි මේ වැඩබැරිතාවය නිසා තමයි අද රටේ ජනතාවට දුක් විඳින්න සිද්ධ වෙන්නේ. ඒ ඕනේ නැහැ. ඩීසල් වැඩි දැන් පහුගිය දවස්වල අපි පොදු ප්‍රවාහනේ නැත්තරම නැති වෙලා ගියා පහුගිය කාලේ. ඩීසල් ගාන වැඩි කරලා බස් ගාස්තු වැඩි කරන්න දවස් දෙකක් ගියා. ඩීසල් ගාන වැඩි කරපුවම බස් දුවන්නේ කොහොමද? ඩීසල් ගාන වැඩි කරනවත් එක්කම බස් ගාස්තු සංශෝධනය ඒකත් එක්කම එන්න ඕනේ. ඩීසල් වැඩි කරලා දවස් දෙකකට පස්සේ බස් ගාස්තු සංශෝධනය වුණේ. ඒතකොට බස් කාරෝ ටික දුවන්නේ අම්මා අප්පා ඩීසල් ගානද? කොහොමද මේ මිනිස්සු දුවන්නේ? මේ මිනිස්සු කරන්නේ කීයක් හරි හොයාගන්න. ඒ කියන්නේ ආදායමක් ව්‍යාපාරයක් කරන්නේ. ඒතකොට මේ මිනිස්සුන්ට ඩීසල් වල වැඩි කරලා ඩීසල් මිල වැඩි කරලා බස් ගාස්තු සංශෝධනය කරලා දවස් දෙකක් ගත්තාම ඒ මිනිස්සු ඒ දවස් දෙකේ දුවන්නේ කොහොමද? මේ මිනිස්සු දවස් දෙකේ දුවන්නේ නැති වුණාම මොකද උනේ? ටියුෂන් පන්ති වලට ගිය මිනිස්සු දරුවෝ ටියුෂන් පන්තිවල දිනනවා ඉස්කෝලේ ගිය අය වෙන වැඩට ගියා තමුන්ගේ වාහන පාවිච්චි කරන්න පටන් ගත්ත පොදු ප්‍රවාහනේ නැහැ. බලන්න වාහනේ වැඩි වුණානේ ඔය පහුගිය දවස් ටිකට. QR කෝඩ් දාව කියලා වාහනේ වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. මම කියන්නේ බලන්න ටියුෂන් මම දැක්ක ගම්පහ ටියුෂන් ක්ලාස් ගානේ බයිසිකල්ද 3 wheelද කාර්ද අරන වෙලාවට පුරෝලා. ඇයි පොදු ප්‍රවාහනේ නැහැ. ඉතින් පොදු ප්‍රවාහනේ නැත්තේ ඇයි? උන්ට මිලක් දුන්නේ නැහැ. ආණ්ඩුව අඳගොළු බීරිද? අන්දේක් දාණ්ඩුව ගොළුවෙද්ද? ඇයි දෙයියනේ ඩීසල් එක පැත්තකින් වැඩි කරනකොට ඒකටත් එක්කම සමගාමීව බස් ගාස්තු වැඩි කරන්න ඕනි නේද? බස් ගාස්තු ඒතකොට හිතන්නේ නැද්ද පොදු ප්‍රවාහනය ගැන? කතා කළේ පොදු ප්‍රවාහනය පෙන්නලා ආණ්ඩුව ඡන්ද ගත්තේ. අන්තර පොදු ප්‍රවාහනයත් කෙලිය දවස් දෙකේ දුවන්න බැරුව ගියා. මම කියන්නේ ඒතර ආණ්ඩුවේ වැඩ පිළිලක් නැහැ කියන එක හොඳට පේනවානේ. දැන් බලන්න එදා ජනාධිපතිතුමා ඇවිදින්න කිව්වා දවස් 33කට ඇති වෙන ඩීසල් තියෙනවා. දවස් 27කට ඇති වෙන පෙට්‍රල් තියෙනවා. ඊට දවස් 40ක් වෙනවා ඊළඟ නැමත් ආවම. ඒතකොට මේක තියෙද්දි කියලා දවස් 3-4ක් ගියේ නෑ. පෙට්‍රල් මිල වැඩි කළා රුපියල් 24කින්. ඩීසල් මිල වැඩි කළා රුපියල් 22කින්. භූමි තෙල් වැඩි කළා 13කින්. එතකොට මොකද්ද උනේ? එතකොට බහුජාත මේ ලංකාවේ ඩීසල් පෙට්‍රල් සංචිත තියාගත්තු පෙට්‍රෝලියම් කෝපරේෂන් එක තියෙනවා. RM පාක් විදේශ ව්‍යාපාරය තියෙනවා. එතකොට සිනෝපැක් විදේශ ව්‍යාපාරයක් තියෙනවා. එතකොට IOC විදේශ ඉන්දියන් ව්‍යාපාරයක් තියෙනවා. මේගොල්ලෝ නෙමෙයිද ලාභ ගත්තේ? බිලියන 7කට වැඩි ඒ රුපියල් 24ට වැඩි කරපු එකේ විතරක් ලාභය. එතකොට ඊටම ඊට ටික දවසක් ගියේ නෑ. පෙට්‍රල් එක 81කින් වැඩි කළා. දැන් අද වෙනකොට පෙට්‍රල් 92 පෙට්‍රල් 105කින් වැඩි කරලා තියෙනවා. ඒ පරණ තාම මිලට ගත්තේ. ඒතකොට කවුද හම්බ කරන්නේ? අර ඩඩ්ඩි මහත්තයාට අර හාල් ව්‍යාපාරිකට මේසට තට්ටු කරලා හාල් වැඩි කළා වගේ උන් අන්තිමට කෝටි 50 ගත්තා කාර් තව එකෙක් හෙලිකොප්ටර් ගන්න හදනවා. කාගේ සල්ලිද? අර මේසෙට ගහලා වැඩි කළා. ඒ වගේ වැඩක් නේද අද කලේ? පොදු ජනතාවගේ සල්ලි ටික පොකට් එකෙන් උදුරාගෙන මිනිස්සු බැරි ගාතේ පෙට්‍රල් ගන්නකොට තියෙන පෙට්‍රල් වලට ගාණ වැඩි කරලා තියෙන ඩීසල් වලට ගාණ වැඩි කරලා මොකද්ද කලේ? බහුජාතික සමාගම් ටික පෝෂණය කරපිට නෙමෙයිද කලේ? එදත් කලේ හාල් අඩු කරන්න කියලා මේසෙට ගහලා කලේ අන්තිමට හාල් මුදල් අල්ලලා ශක්තිමත් කරා මිසක් රටේ අහිංසක ජනතාවට සේවයක් දුන්නත් ඒක අපි ගන්න වැඩ බැරි ආණ්ඩුවක්.
කළමනාකාරයක් නැති ආණ්ඩුවක්. ඇවිල්ලා මිනිස්සු ගැන බලන්න කියලා වේසල ගහනකොට ව්‍යාපාරික තමයි ශක්තිමත් වෙන්නේ. අද ඩීසල් මොකද ඩීසල් වැඩි කලේ පෙට්‍රල් වැඩි කලේ කියලා එදා හැව්වම කිව්වේ මොකද්ද? පරිභෝජනය අඩු කරන දෙයනේ අපේ රටේ ලස්සනට පරිභෝජනය අඩු කරලා පෙන්වුවා නේද QR කෝඩ් ගෙනල්ලා. ඒ වෙලාවේ QR කෝඩ් ගෙනල්ලා පරිභෝජනය අඩු කළා. අදවත් QR කෝඩ් ටික හරියට නැහැ. අදවත් QR කෝඩ් ටික හැම වාහනයකට හැදිලා නැහැ. අදවත් QR කෝඩ් එක බස් 8000කට විතර දීලා නැහැ. ඒක දීලා තියෙනවා. දුර ගමන් යන බස් වලට අවශ්‍ය ලීටර් ප්‍රමාණය දීලා තියෙනවද? දුර ගමන් යන බස් වලට අවශ්‍ය ලීටර් ප්‍රමාණය ඔය තියෙන ලීටර් 200 දීලා හරියන්නේ නැහනේ. ඒ මිනිස්සුන්ට දෙන්න ඕනි ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඒව කැල්කියුලේට් කරලා ඒ බස් ගන්න දෙන මම අද එනකොට බස් සංගම් වලින් ඇහුවා. බස් 8000ක් විතර තියෙනවා අවශ්‍ය ප්‍රමාණය QR කෝඩ් නැතුව. අද ඒ මිනිස්සුන්ට ඩීසල් නැහැ. සෙඩ්ඩල ඔක්කොම ඩීසල් තියනවාද? සෙඩ්ඩල ඔක්කොම පෙට්‍රල් තියනවාද? අද එකක් තියෙනවා හෙට දවසේ තව එකක් නැහැ, තව එකක් නැහැ. අකණ්ඩ සැපයීමක් තියනවාද? මම කියන්නේ එතකොට එහෙමනම් මොකද්ද මේ ආණ්ඩුව කළේ? ආණ්ඩුව මිල වැඩි කරා කියලා උනේ තමුන්ගේ පෞද්ගලික වාහන වලට යන්න වුණා, පොදු ප්‍රවාහනය අඩාල වුණා නේද? එතකොට ඕකද උත්තරේ? මම කියන්නේ ආණ්ඩුව මේ මිනිස්සුන්ට කියා බාලා ගල්ලවරු ගෙනල්ලා ඒක විනාශ කරලා ඊට පස්සේ කරන වැඩේ ඩීසල් වැඩි කරනවා, බස් ගාස්තු සංශෝධනය කරන්නේ නැතුව මේ උනහම ඩීසල් පෙට්‍රල් තිබ්බා වගේ දෙගුණයක් වැඩි වෙනවා. ඉතින් මම කියන්නේ මේකද මැනේජ්මන්ට් එක කියලා කියන්නේ. ඒ විතරක්ද බලන්න අපිට එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තියෙද්දි කාංචන විජේසේකර තෙල් ඇමති වෙලා ඉන්නේ නැද්දි CPC එකට දුන්නා තෙල් තිරිකුණාමලේ තෙල් ටැංකි 12ක්. ඒ කියන්නේ IOC එකට 10ක් තියෙනවා. 12 තෙල් ටැංකි 98ක් තියෙනවා. ඒකෙන් IOC එකට 10ක් තියෙනවා. CPC එකට 12ක් දුන්නා. ඒතකොට CPC එකේ 12 ඒක පිළිසකර කරමින් ඉන්නකොට ආණ්ඩුව ආවා. ඉතින් මෙච්චර මේ දුරදිග බැලුවා නම් CPC එකට දීපු තෙල් ටැංකි 12 තිරිකුණාමලේ අද පිළිසකර කරමින් තිබ්බේ. ආණ්ඩුව ගන්නකොට ඒක පිළිසකර කරමින් තිබ්බේ. ඒ කරපු ටික අවුරුද්ද ඇතුළත ඉවර කළා නම් අද ආණ්ඩුවට ඇවිල්ලා හුඬුව කිය ඉන්න පුළුවන්ද මේ ලංකාවට? එහෙනම් අපිට ලොකු තෙල් ටැංකි 98ක් තියෙනවා ඒ ටික කරගත්තා නම්. එදා ඒ 12 දීලා ඉතුරු වෙනවා 76ක් විතර. මේ 76 රනිල් වික්‍රමසිංහ මහත්තයා IOC එකටයි ඉන්දියන් සමාගමත් එක්ක එකතු වෙලා ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් කරන්න බැලුවා. ඉන්දියාවෙන් බටයක් දාලා මේ තෙල් ටැංක වලට තෙල් ගෙනල්ලා ඒවා බෙදා හරිනේ වැඩ ව්‍යාපාරයක් කරන්න ගියා. ඒකට කවුද විරුද්ධ වුනේ? අද ඒ සාපේ නේද වැදිලා තියෙන්නේ. එදා මේ තිරිකුණාමලේ තියෙන තෙල් ටැංකි 90ට පාවිච්චි කළා නම් අද තෙල් නැහැ මේක හුඬුවක් කියා ඉන්න බැයිද? එහෙනම් ඉන්දියාවටත් දෙන්න තෙල් අපි ගාව තියෙනවා. එතකොට අපි මේ ඉන්දියාවත් එක්ක කරද්දී අපි අපේ රටේ බැරි අවස්ථාවක් එනකොට ඒ සඳහා අවශ්‍ය තෙල් ටික දෙන්න ඕනි කියන ගිවිසුමකුත් එක්ක යනකොට අපිට මේ ප්‍රශ්නේ විසඳෙනව නේද? මම කියන්නේ මේ ආණ්ඩුව තියෙන උද්දච්චකම තමුන් හැමදේම දන්නවා තමුන් තමයි හරි දේ කියන්නේ කියලා අර ගහපු බගිලා පාරත් එක්ක ඒ මතේ තාමත් සිටීම නිසා කාලය අවසන් නේද ප්‍රශ්නේ වෙලා තියෙන. ඒහිද අපි කියනවා එදා කාංචනයි රනිල් වික්‍රමසිංහයි එක්ක වෙලා CPC එකට දීපු තෙල් ටැංක් ටික අද පිළිසකර කරමින් ආණ්ඩුව ගන්නකොට පිළිසකර කරමින් තිබ්බා. ඒ තිබිච්ච එක ඊළඟ අවුරුද්දේ කන්ටිනියු ඉවර කරා නම් CPC එකේ ටික හරි අද මෙහෙම තෙල් වල ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ ආණ්ඩුවට වැඩ බැරිකම, කළමනාකාරීත්වයක් නැතිකම, ප්‍රායෝගිකව හිතන්න බැරිකම හින්දා නෙමේද අද රටේ ජනතාව දුක් විඳින්නේ. මේ යුද්ධෙ හින්දාට වඩා ජනතාව දුක් විඳින්නේ කළමනාකාරීත්වයක් නැති හින්දා. ලයිට් කපන්න උනේ යුද්ධෙ හින්දා නෙමෙයි. බාලා ගල්ලඟුරු ගෙනාවු හින්දා. බාලා ගල්ලඟුරු ගෙනාවේ යුද්ධෙට ඉස්සෙල්ලා කියන එක මතක තියාගන්න. බෙන්ම ස්තුතියි. ඇත්ත එතුමාලා මොනවා හරි ප්‍රශ්නයක් ආපුවාම කමිටුපත් කරනවා. ඒ වෙලේ එතුමාගේ දක්ෂයි කමිටු ගොඩක් පත් කරලා තියෙනවා. දැන් එතුමා දැන් මම හිතන්නේ මුළු අවස්ථාව පුරාම කිව්වේ පත් කරපු කමිටු ටිකනේ. දැන් මම හිතන්නේ කමිටුපත් කරලා කමිටුපත් කරන්න වැඩක් නැහැ. කමිටු වලින් තීරණ ගන්න ඕනේ. ඊළඟට ඒ ගන්න තීරණ ක්‍රියාත්මක වෙන්න ඕන. ක්‍රියාත්මක වෙලාගේ ප්‍රතිඵල තියෙන්න ඕනේ. දැන් මම හිතන්නේ එතුමාලාගේ පැත්තෙන් ලබාගත්ත කලින් අවස්ථා දෙකේදීම කිව්වේ ජනතාවගේ පැත්තට ජනතාවට තෙල් පරිභෝජනය අඩු කරන්න. පරිස්සමෙන් මේක කරන්න. මෙන්න මෙහෙමයි. කියන්නේ තෙල් පරිභෝජනය අඩු කරගන්න එක හැරුණෙන් පස්සේ එතනින් එහාට මේ රටක් පාලනය කරනවා කියලා කියන්නේ. දැන් ඔක එතුමාලාගේ වචන වලින් කිව්වොත් එහෙම හරි අප්සෙට්. මම එහෙම කියන්නේ එතුමාලාන් කිව්වේ මොකටද මේ දවස්වල කිව්වේ ට්‍රම්ප්ට හෙම්බිරිස් හැදුනහම ලංකාවට නියුමෝනියාව හැදෙනවා. එහෙම පාලකයෝ මොකටද කියලා ඇහුවේ. අපි එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ ලෝකේ යුද්ධයක් තියෙනවා. ඒකේ බලපෑමක් ලංකාවට තියෙනවා. ඒකට යුද්ධයේ බලපෑම නිසා ඇතිවෙන අර්බුද අපි ප්‍රමාණය දන්නවා. හරි. හැබැයි ඒ වගේම අනිත් පැත්තට යුද්ධයේ බලපෑම හින්දා නෙමෙයි විදුලිය කපන්න වෙන්නේ, විදුලිය හිග වෙන්නේ. ඒකට බලපාන්නේ යුද්ධෙ නෙමෙයි. මොකද ලංකාවේ දවල් කාලේ විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම වගේ 90ක් සිද්ධ වෙන්නේ සෝලර් වලින්. ඉරේලිය වැටෙනකල යුද්ධ බලපාලා නැහැ. ඊළඟ අපේ ජලාශ ටිකෙන් එන එකෙන් තමයි අපි හයිඩ්‍රෝ පවර් වලින් හදාගන්නේ.
ජල විදුලි බලයට යුද්ධය බලපාන්නේ නැහැ. ඒකට හෝමුස් සමුද්‍රය සංධිය හරහා මහවැලි කැලණි කළුවල වෙන්නේ නැහැ. හරිද? ඊළඟට ගල් ලඟුරු ටික ලංකාවට ගේනවා නම් ගේන්න තියෙන්නේ රුසියාවෙන් දකුණු අප්‍රිකාවෙන් මේක එන්නේ සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා නැත්නම් ඉන්දුනීසියාවෙන්. මැද පෙරදිගින් ගල් ලඟුරු වෙන්නේ නැහැ. එතකොට අපේ ලංකාවේ විදුලි බල පද්ධතියට යුද්ධය බලපාන්නේ නැහැ. අපේ රටේ විදුලි බල පද්ධතියට ගල් ලඟුරු වලට යුද්ධය බලපාන්නේ නැහැ. අපේ ජල විදුලියට මහවැලි කැලණි එන්නේ නැහැ හෝමුස් හරහා. අපේ ඉරේලිය වැටෙන්නේ නැහැ හෝමුස් හරහා. ඒවල විදුලි බල පද්ධතියට මේක බලපාන්නේ නැහැ. හැබැයි අපි බාලගල් ලඟුරු ගෙනාපු හින්දා ඩීසල් පුච්චන්න වෙලා තියෙනවා. දැන් මෙච්චර ඒකට උත්තරයක් දෙන්නේ නැහනේ. ඒකට උත්තර ඒ සුද්ධ කළේ කවුද කියලා කියන්නේ නැහනේ. ඒ සුද්ධි මොකක්ද? ඒ සුද්ධ කළේ කවුද? ඒක කියන්නේ නැහැ. ඒක කියන්නේ නැතුව දැන් මේ පරණ කවුද මන් දන්නේ නැහැ මහතුරු කට්ටියක් කරපු සුද්ධියක් ගැන කියනවා. ඔව් මේ රටේ එක එක මහතුරු සුද්ධ කළා. හරිද? එක එක මහතුරු සුද්ධ කළා. ඒ සුද්ධ කරපු මහතුරු එක්ක මේ ප්‍රශ්නේ බේර ගන්න ඕනේ. දැන් අපි ආණ්ඩු කරන කාලේ ඔය සුද්ධ කරපු මහතුරුන්ට නඩු දැම්මා. කෙහෙලිය රඹුක් කැල්ල දැන් හිරේ ඉන්නවා. අපි දාපු නඩුවක්. සමල් සංජීව දැම්මේ සමගි ජන බලවේගයෙන්. මහින්දානන්ද හිරේ ගියා. කවුද මේ නලින් ප්‍රාන්දු හිරේ ගියා. ඒ හැරුණාම නඩුවකින් වැඩිකාරයෙක් කළා මෙයාල් නඩු දාලා හිරේ දාපු කට්ටිය කවුරුත් නැහැ දැන් අවුරුදු එකමාරක්නේ. හරි ඉතින් නඩු දාන්න හිරේ දාන්න හොරු ඉල්ලනවා අල්ලගන්න ඒකට තමයි ආණ්ඩුවක් ඇවිල්ලා උගන්ඩාවේ සල්ලි ගේන්නේ. ඔව් දැන් ඒකට මේ උගන්ඩාවේ සල්ලි ගේන්න දැන් දිල්ලිසිල මහත්තයා කොහොනේ කරන්නේ නැහැ කියලා එහෙම කිව්වේ නැහැ කිව්වනේ. ඒ නිසා දැන් ඒකට මේ සුද්ධ කියන්න එපා. සුද්ධයක් කළා නම් ඒ හොරු අල්ලන්න තමයි ආණ්ඩුවක් ගෙනාවේ ඒක කරගන්න. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හොරු අල්ලන්න ආපු ආණ්ඩුවට හොරකම් චෝදනා එල්ල වෙන එක. දැන් ප්‍රධාන ප්‍රශ්නේ ගල් ලඟුරු ප්‍රශ්නේ. ඒක අපි අහන්නේ. ගල් ලඟුරු නැව් පළවෙනි නැව ගෙනාවා. ෆේල් වුණා. පළවෙනි නැව ගෙනාවා ෆේල් වුණා. ඊට පස්සේ ආවා නේද? ඊට නැව් 13ක් යනකම් ආවා. ඉතින් තාමත් හැමදාම දවසේ බලපුවාම විදුලි බල විදුලි බල මණ්ඩලයේ ඔන්ලයින් රිපෝට් එකක් යනවනේ. ඒ රිපෝට් එක මෙහෙම අරගෙන ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මේක බලපුවාම තියෙනවා හැමදාම කීයක් අඩුයිද? 182යි 160යි 170යි අඩුයි. එතකොට මේ අඩු වෙන්නේ කොහොමද? මේ නිකන් නෙමෙයි මෙගාවොට් අඩු වෙන්නේ. මේ ඩීසල් ලක්ෂ 8මාරක් යනවා. කෝටි ගාණක් යනවා. එතකොට මේක ගැන උත්තරයක් නැති එක. අපි කියමුකෝ රයිට්. හොරකම් කරලත් නැහැ. මේගොල්ලෝ දන්නෙත් නැහැ. කවුරුත් දන්නේ නැහැ. හැබැයි දැන් මාසයක් තිස්සේ නේ. දැන් මේ ප්‍රශ්නේ පටන් ගන්න මාස ගාණක් නේ. මාස දෙක තුනක් තිස්සේ නොරොච්චෝලේ බලාගාරෙන් හැමදාම 150කට වඩා අඩුවෙන් මෙගාවොට් ගාණක් අඩුවෙන් එනවා. ඒක බේර ගන්න ලක්ෂ 8ක් විතර පුච්චනවා. අන්නේ ලක්ෂ 8 පිච්චෙන්නේ මොකද කියලා තාම උත්තරය ඒකට කමිටුවක් දාලා දැම්මනේ. ඉතින් ඒ කමිටුවෙන් හොයලා අපිට කියන්න බෑ දැන්. අනේ ඕක හින්දා නේ මෙන්න මේකයි වෙන්නේ කියලා. ඔය කමිටුව වල ප්‍රශ්න ඒකනේ. දැන් කන්ටේනර් ගැන හොයන්න දැම්ම කමිටු ටික. දැන් මාස කීයක්ද දැන් කන්ටේනර් 323 මොකද උනේ? කවුද ඒක වැරදිකාරයා? කවුද මොකද්ද? දැන් රිපෝට් එකක් තියෙනවා ජනාධිපති කාර්යාලය ජනාධිපතිතුමාට බාර දීපේ අමාත්‍යාංශ ලේකම්වරු දෙන්නෙක්ගේ. ඉතින් ඒ රිපෝට් එක හරියද වෙන එකක්ද මොකද්ද? ඉතින් කමිටු දැම්මම වැඩක් නෑ. කමිටු වලින් උත්තරයක් නැතුව. ඊළඟට අනිත් එක ඇත්තටම මම කියන්නේත් මෙතුමන්ලා යන්නේ ඒ සුද්ධ දීපු කට්ටිය ගියපු පාරෙම තමයි. දැන් ඕක තමයි බැරිකම කියන්නේ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ එයාගේ පාලන කාලෙදිත් මේ වගේම අරුබුදයක් ආවා. ඩොලර් අරුබුදයක් ආවා. ඒ කියන්නේ ඩොලර් ටික ඉවර වෙයි කියන බයක් ආවා. ඩොලර් ටික ඉවරනේ කියන බය ආපුවාම ගෝඨාභය මොකද කළේ? ඩොලර් වියදම් වෙන නේ වියදම් කැපුවා. ඒ තමයි පෝර නැවැත්තුවා. හැබැයි පෝර නවත්තලා ඩොලර් විදුලක කරගන්න ගිහිල්ලා අස්වැන්න කෙලවගෙන තමයි ඉවර වුනේ. හරි. ඒ පාරෙම යන්නේ. දැන් මම ඒකයි කිව්වේ අපේ රට දවසක් වහපුවාම සාමාන්‍යයෙන් කියන්නේ අපි බොරු කියන්නේ ෆුල් කියන්නේ සම්පූර්ණ වහුවක් දවසක් සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 271ක් විතර අපේ දලදේශීය නිෂ්පාදිතයට අහිමි වෙනවා. භාගයට වහපුවාම නිමාඩු දුන්නාම ගණන් හදන්න අමාරුයි. අපි හිතමු 100ක් කියලා. 271ක් සම්පූර්ණ වහුවාම අහිමි වෙනවනම් නේ. අර වගේ නිමාඩුවක් ආපම 100ක් කියමු 50ක් කියමුකෝ. ඉතින් හැබැයි ඉතුරු කරන්න පුළුවන් කීයද? මිලියන 8යි. මිලියන 8ක් ඉතුරු කරගන්න අපි අන්න මිලියන ගාණක් නැති වෙනවා. ඉතින් ඒකෙත් අපි රයිට් ප්‍රශ්නයක් කියමුකෝ. හරි. හිගේ නිසා නම් මේක වෙන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියමු. වෙන රටවල් වල එහෙම දවස් වහන්න තීරණය කළා නැහැ. හැබැයි අපි කියමු රයිට් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට නැහැ කියමුකෝ. ඒ නැහැයි කියන කොටත් අනිත් පැත්තට අඩුම ගානේ නිහතමානී නම් නේ තමන්ගේ වැරද්දක් වුණා ගල් ලඟුරු වලින් ඒ හිඳ දවසට ලීටර් 8 ලක්ෂ 8මාරක් ඩීසල් යනවා. මේ ලක්ෂ 8මාර යන එක අපේ වැරද්ද අපිට සමා වෙන්න කියලා කියන්න. අන්න රටේ මිනිස්සු එතකොට තමන්ගේ ලයිට් එක ඕෆ් කරන්න ලෑස්ති වෙනවා.
හරිද? එමෙතන මිනිස්සුන්ට ලයිට් එක ඔෆ් කරන්න මං කියන්නේ අපි දැනුත් කියනවා රටේ මිනිස්සුන්ට මේ ආණ්ඩු මොනවා කළත් රටක් විදිහට මේගොල්ලෝ වගේ කුහක නැහැ අපි. ඒ කියන්නේ මේගොල්ලෝ ගල් අඟුරු වලින් හොරකම් කළා ඒ හින්දා තමයි ලයිට් බිල ලයිට් කපන්න වෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ ලයිට් දාන් ඉන්නේ AC දාන් ඉන්නේ කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ මිනිස්සුන්ට ඇත්තටම ඕගොල්ලෝ අනවශ්‍ය ගමන් බිමන් අඩු කරගන්න නේ නිෂ්පාදනයට දාය වෙන දේවල් ටික කරන්න පුළුවන් නම් ලයිට් එක ඔෆ් කරගන්න AC එක ඔෆ් කරගන්න කියලා අපිත් කියනවා. නේ අපි එහෙම කුහක නැහැ. මේගොල්ලෝ වගේ රටින් ඩොලර් එවන්න එපා කුහක වගේ කියලා අපි කියන්නේ නැහැ. ඒ විපක්ෂ නෙමෙයි අපි. හැබැයි ඒ වුණාට තමන්ගේ නිහතමානීකමක් තියෙන්න ඕන. තමන්ගේ පැත්තෙන් වෙලා තියෙනවා මේ දවසකට සෙල්ලන්නේ නැහැ. ලයිට් ඔෆ් කරලා බේරන්න බෑ. ලීටර් ලක්ෂයකමාරක් යනවා මේ විදුලි බල උත්පාදනයට. ඒ ලක්ෂයකමාර නැති උනේ අපේ වැරද්දෙන් කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඉතින් ඇත්තටම දැන් මෙහෙමනේ රටක උදාහරණ ගන්න වෙන්නේ ඉතිහාසයත් එක්ක. අවසානයේදී. ඒතකොට සමහරක් ඉතිහාසයේ උදාහරණ වලට මේ ඇපලුයි ඔව් ඒක ඇත්ත. ඇපලුයි පැපලුයි එකට සමාන කරන්න බෑ තමයි. ඇපලුයි පැපලුයි මම සමාන කරන්න යන්නෙත් නෑ. මොකද ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා අනුර කුමාරය සංසන්දනය කරන්න යන එක තේරුමක් නෑනේ. මොකද ඒ ආර් ප්‍රේමදාස මහත්තයා කියලා කියන්නේ ගම්මුදාව ගෙනාපු මේ ගමට අර ගාමන් ෆැක්ටරි සංකල්පය ගෙනාපු රටේ මෙන්න කරලා තියෙන දෙයක් කියලා පෙන්වන්න තියෙන දෙයක්. අනුර කුමාර මහත්තයා අවුරුදු එකමාර කරලා තියන්නේ මොකද්ද කියලා පෙන්වන්න දෙයක් නෑ. නිසා එහෙම සංසන්දනය කරන්න එක වැරදි තමයි. ඒක හරි. නේ ඒක හරි. හැබැයි ඊළඟට මම කියන්නේ දැන් මේ දේවල් කියන හැටි දහපුවාම දැන් මේ තෙල් මිල වැඩි අඩු කරගන්න බැරි වැඩි කරන්න වෙලා තියෙනවා මේ පිරිවැය පිළිබු වෙනවා IMF එකේ ප්‍රශ්නයක් හින්දා කියලා. දැන් ඔය කතාවම දැන් අපි අර දිට්ටුව ආපු වෙලාවේ ඔය ප්‍රශ්න කියද්දිම අපි කිව්වා IMF එකත් එක්ක කතා කරගන්න අරුබුදයකදී මේව වෙනස් කරගන්න පුළුවන්. ඒ වෙලාවේ නෑ සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා නෑ නේ ප්ලීස් අපිට එපා අපි කරගන්නම් කියලා. හැබැයි ඊට සතියකට පස්සේ ආයෙ ගිහලා ඒක සාකච්ඡා කරා. ඉතින් දැනුත් අපි ඒක කියනවා. ඒ කන්ඩිෂන් එක තියෙනවා. නේ ඊළඟට මේ කැටේ පුරවගෙන සල්ලි තියාගන්න ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආණ්ඩුවක් කරනවා කියලා කියන්නේ IMF එකේ ටාගට් එකට මිනිස්සුන්ට මොනවා වුණත් තරම් යනවා කියන එක නෙමෙයි. ඒ ඇස්සේ මිනිස්සුන්ට සහනාධාර දෙන්න. දැන් ඔය ගිය ආණ්ඩුවේ වුණත් ඔය IMF එකත් ওই තරම් අරුබුදයකට ගිහින් තියෙද්දි IMF එකෙන් ගෙනාපු ඔය ඔක්කොම ඒවට එකඟ වුණේ නැහැ. නෙගෝෂিয়েට් කළා. නේ එහෙම නෙගෝෂিয়েට් කරගන්න පුළුවන් මේ වෙලාවේ අනික අපේ ප්‍රශ්නේ ඒ වෙලාවේ අපේ ප්‍රශ්නයක්. මේ වෙලාවේ තියෙන ගෝලීය ප්‍රශ්නයක්. නේ ප්‍රශ්නේ මූලාරම්භයේ තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ නිසා ඒක ඒගොල්ලෝ හොඳටම දන්නවා. ඒ නිසා ඒගොල්ලොත් එක්ක මේ කතා කරගන්න පුළුවන්. ඒ නිසා මේ ජනතාවට අවශ්‍ය කරන සහයෝගයක් දෙන්න මැදිහත් වෙන්නේ නැතුව ඒක මේ වෙන කාගේ හරි පිට දාලා බෑ. අනිත් එක දැන් මෙතුමන්ලා කොහොම මේ ජනාධිපතිතුමා බොරු කියන්නේ ඇත්ත කියනවා කියලා. මේ ජනාධිපතිතුමාගේ අවසාන කතාවෙත් ජනාධිපතිතුමා පට්ටපල් බොරුවක් කිව්වා. ජනාධිපතිතුමා කිව්වා ලංකාවේ මේ විදුලි බිල ප්‍රශ්නෙට ඔය මං හිතන්නේ ඔය ගල් අඟුරු වංචාව වහන්න ඒ කියන්නේ රැට මෙගාවෝට් 150ක් 200ක් වැඩිපුර යන එක වහගන්න තුමා කිව්වා ලංකාවේ දැන් ඉස්සර වගේ නෙමෙයි ඉලෙක්ට්‍රික් වාහන වැඩි වෙලා ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන charge කරන හින්දා මෙගාවෝට් 300ක් යනවා කියලා. මේ මෙගාවෝට් 300ක් කියන්නේ එකපාරක් නෙමෙයිනේ. රැට මෙගාවෝට් 150ක් කියලා කියන්නේ මෙගාවෝට් පැය. ඒක රාත්‍රී කාලේ පුරාම අඛණ්ඩව මේ මෙගාවෝට් පැය ගන්න යනවා. එතකොට දැන් මම ඇත්තටම මේ ශේෂ්ත්‍රයේ විශේෂඥයෝ කීප දෙනෙක්ගෙන් ඇහුවා මේ ලංකාවේ තියෙන ඉලෙක්ට්‍රික් වාහන ටික charge කළොත් මෙගාවෝට් 300ක් විදුලි බල පද්ධතියට බලපානවද කියලා. ඒ හැමෝම කිව්වේ ලංකාවේ තියෙන සියලුම ඉලෙක්ට්‍රික් වාහන සාමාන්‍යයෙන් ඔය ඉලෙක්ට්‍රික් වාහන අලුත් එකක් සාමාන්‍යයෙන් දවස් 4කට සැරයක් විතර charge කරාම ඇති. නමුත් එයා මට යහපු අය කියන්නේ හැම සියලුම ඉලෙක්ට්‍රික් වාහන එකම වෙලාවේ charge කළත් මේකෙන් 4න් එකක් 3න් එකක් තමයි යන්නේ කියලා. ගම් මෙගාවොට් 300කින් 4න් එකක් යන්නේ. 300ක් යන්නේ නැහැ කියලා. කියන්නේ සියලුම වාහන එකවර. ලංකාවේ තියෙන සියලුම ඉලෙක්ට්‍රික් වාහන එකවර charge වෙන්නේ නැහනේ. සමහරන්නේ මා දවස් 4කට 3කට සැරයක් වාහනයක් charge කරන්නේ. නේ? ඒතකොට දැන් ඒ කියන්නේ මේ ජනාධිපතිවරයා මේ තමන්ගේ මිත්‍රයා ගල් අඟුරු වංචාවෙන් කර හොරකම් කරලා වෙන මෙගාවොට් 150 හංග ගන්න බොරුවක් කියනවා. ඒ බොරුව කියන තු අවංකව ජනාධිපතිතුමා කියනවා ඔව් ප්‍රශ්නයක් වෙලා තිනවා අපි පරීක්ෂණයක් කරනවා වැඩිකාරයන් දඩුවම් කරනවා මෙන්න මේ ප්‍රේම් එක ඇතුලේ මේ දඩුවම් කරලා ඉවර කරනවා කිව්වනම් අන්න රටේ මිනිස්සු ලෑස්ති තමනුත් කැපවීමක් කරන්න. ඒ නිසා මේ සුද්ධ කියලා එක එක යන කියලා වැඩක් නැහැ. නේ මේ යුද්ධය ඇස්සේ සුද්ධ දෙන්නේ ඒගොල්ලෝ. හොඳයි. යුද්ධය ඇස්සේ. බෙහෙන්මසු එනර්ජි සේවිං කියන එක මේ අර්බුදේ නැතත් කරන්න ඕනේ දෙයක්. මොකද අපිට එනර්ජි කොහොමත් අර මෙතුමා කිව්වා වගේ ලයිට් විදුලිය සඳහා භාගයට ප්‍රමාණයක් විතර ලෝකල් දේව ආවත් පෙට්‍රල් ඩීසල් ඔක්කොම ලංකාවේ ඩොලර් තමයි පාවිච්චි කරන්නේ. ඒක අද නෙමෙයි කවදාත් ඒක කරන එක හොඳයි. ඒකෙන්ද අපි කවදාවත් අර ඩොලර් එවන්න එපා රට අර්බුදයට නැති වෙලාවි කියලා වගේ වෛරය වැපුරුවා වගේ
අපි කවදාවත් කියන්නේ නැහැ කිසිම කෙනෙකුට මේ එනර්ජි සේවිං කියන එක මේ අර්බුදෙදිත් කරන්න ඉදිරියටත් කරන්න ඒක පුරුද්දක් වශයෙන් කරගන්නවා නම් හොඳයි කියන එක හිතනවා. මොකද අපේ රටක් වශයෙන් අපි ඉස්සරහට යන්න ඒක අවශ්‍යයි. ඒ ගැන කතා දෙකක් නැහැ. හැබැයි අපිට තියෙන්නේ දැන් මෙතුන් මේ වුණත් බලන්නකො තාමත් මේ වෛරය පිරිලි ඉවර කරලා නැහනේ. තාමත් කියනවා මේ අපිට දොස් කියනවා අපි එනර්ජි සේව් කරන්න එපා කිව්වයි කියලා. අපි එහෙම කියන්නේ නැහැ. අපි ඒ සාක්කුවටත් හොඳයි රටටත් හොඳයි. මම කියන්නේ දැන් ඒක ඒ විතරක් නෙමෙයි. දැන් මේ ආණ්ඩුව මෙච්චර කල් ඇදගෙන ආව අවුරුදු එකමාරක් සුද්දේ කියලා. දැන් ඊටු ටික අදිනවා යුද්ධ කියලා. මම කියන්නේ සුද්දේ කියලා ගినాපු සුද්දේකුත් නැහැ දැන් කොහෙද උගන්ඩාවේ තියෙන සල්ලි ගෙනාවෙත් නැහැ. කරපු දඬුවම මුකුත් නැහැ. බොරුවට ෂෝ වලට මූලිකුණ ඇත්තම චතුරා ඇත්ත හෘදයෙන් කියනනම් අවංකව කියනනම් මම මේ ආණ්ඩුව මුලදී ආවම හිතුවා හොරු ටිකක් ඇත්තටම අවංකව වල්ලලා මොන හරි රට වෙනසක් කරයි කියලා. ඇත්තටම හිතුවා. හැබැයි අපිට පේුණා මේ ටීවී ෂෝස් වලට විතරක් යනවා මිසක් අල්ලපු හොරෙක් නැහැ. අනික ඒ ඕනේ අර අපි ඉස්සෙල්ලා අපි හැදෙන්න එපා අර කිව්වා වගේ ගල්ලංගුරු වල වංචාවක් වුණා කියලා. ඕගොල්ලෝ හොරකම් කළාද නැද්ද කියන එක නෙමෙයි මම ඒක අධිකරණයකින් කියන මිසක් අපිට කවුරුත් අපි ඇඟිලි දික් කරන්නේ නැහැ හොරා කියලා. හැබැයි මේ තිබිච්ච දෙයට අද වෙනකොට ඉස්සරහට දාලා පෙන්නන්න එපා කවුද මේ ගල්ලංගුරු ප්‍රශ්නේ. ඒ කියන්නේ උත්තරේ මේක නම් කවුද මේකට වග කිය යුත්තා කියන එක පෙන්නන්න එපා නේද? ඒ කියන්නේ අපි අනුන්ව සුද්ධ කරන්න කියලා අනුන්ව හොරු අල්ලන්න ගිහලා යකෝ අපේ කාලේ වෙච්ච දේ අපි ඒක නිවැරදි කරලා ඉන්න එපා. ඉස්සෙල්ලා දැන් කන්ටේනර් 323ක් ගියාම අපි අනුන්ගේ අල්ලපුවා හොරකම් කරපුවා අල්ලනවා මිසක් අපේ කරපු දේ රටට පෙන්නන්න මම අවංකවම කියන්නේ නැහැ. මම කියන්නේ අපිට ඇඟිලි දික් කරන්නේ අපි නිකන් බාල විදියට ඇඟිලි දික් කරන්නේ අරු හොරා මූවරා මේකෙන් හොරකම් කළා කියලා. හැබැයි රටට වාසිය අනාසයක් වුණානේ. හැබැයි ඒක ආණ්ඩුවට පුළුවන් හොයන්න. ඒක ගැන ඒකත් ෂේප් කරගන්න හදනවා නම්. ඇත්තට මේ විදුලි කැප්පීමේ අර්බුදය එන්නේ යුද්ධෙහිඳ නෙමෙයිනේ. ඒක ආවේ ඒක ගැන ඇඟි පැලකලේ ඊට කලින් ඉඳන්නේ. දැන් ගෑස් නැති වෙන එක චාමර සම්පතත් කිව්වනේ පාර්ලිමේන්තුවේ යුද්ධෙන් ඉස්සෙල්ලා ගෑස් නැති වෙන කියලා. ඒ මනුස්සයත් කිව්ව එකනේ. මම කියන්නේ ඔයකට කමිටු දාලා හරියන්නේ නැහනේ. මම කියන්නේ ඒක මම කියන්නේ. ඒ විතර නෙමෙයි මම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. දැන් බලන්න මෙච්චර වෙනකොට ඩීසල් පෙට්‍රල් වැඩි කරේ 105යි. හැබැයි පෙට්‍රල් වලට ගහන ටැක්ස් එක 119යි. දැන් වැඩි කලේ 105යි 119ක් ටැක්ස් එක තියෙනවා. ඒතකොට ඩීසල් වැඩි කලේ මෙච්චර ඒ දවස් දෙපාරටම වැඩි කලේ ඩීසල් වලට 101යි. හැබැයි ඩීසල් වලට ගහන ටැක්ස් එක රුපියල් 93යි. ඉතින් මම කියන්නේ අර 95 වලට 135ක් ටැක්ස් ගන්නවා. ඒවා නෙමෙයි අපි මේ ටැක්ස් එක මේ වෙලාවේ මේ අර්බුදයක් තියෙන වෙලාවේ අපි ආණ්ඩුවත් මොන හරි පස්සට ගන්න එපා. ඉතින් ආණ්ඩුවට සල්ලි අපි දන්න විදිහට රුපියල් 7 අර්බුදයක් නැහැ. මොකද කාර් ගෙනල්ලා භාණ්ඩාගාරේ පිරෙව්වා. මේ කාර් වල දැන් අද මගේ නෝනත් කාර් එකක් ගත්තා ලක්ෂ 80ක් බැංකුවට ණයයි. ඒ වගේ මේ කාර් අලුත් කාර් දුවන ඒවා ඔක්කොම බැංකු ණය තියෙන්නේ. ඒ කියන්නේ හැම කෙනාටම තියෙන්නේ ওই කාර් ලොකුට අරන් ගියාට කෝටි ගණන් වල කාර් ගෙනාවා මේ ආණ්ඩුව ආවක් ගෙනාවා. භාණ්ඩාගාරේ පුරන මොකද ටැක්ස් එක වෙන ආණ්ඩුව ගහනට වැඩිය ලොකු ටැක්ස් එකක් ගැහුවා. ඒකෙන් භාණ්ඩාගාරේ පුරව ගත්තා. ඉතින් මේක භාණ්ඩාගාරේ පොඩි බාධා කිරීමක් කරන්න පැලවත්ත පුරව ගත්තා. ඔබතුමන්ලා ගහුවේ ටැක්ස් එක. අපි ගැහුවේ නෑ. ඔයගොල්ලෝ වැඩි කළා අපිට වඩා. අපිට වඩා වැඩි කළා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මතක තියාගන්න කාර් ගෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙලා. ඔයගොල්ලෝ පෙජරෝත් ගෙන්නුවා. ලක්ෂර වෙහිකලුත් ගෙන්නුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙන්නුවා බස් ලොරි විතරයි. ඒ කියන්නේ ලොරි භාණ්ඩ ට්‍රාන්ස්පෝර්ට් එකට සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය බස් ඒවා විතරයි ගෙන්නේ. ඕගොල්ලෝ කාර් ගෙනල්ලා ඊටත් වඩා ටැක්ස් එකක් ගහලා නෑ ටැක්ස් එක ගැහුවේ රනිල් වික්‍රමසිංහ රනිල් නෙමෙයි රජුරන්ගේ කාලේ දැන් ටැක්ස් එක වැදුනා. දේවල් වලට. නෑ මේ නිශ්චිත ටැක්ස් එක ගැහුවේ 2023 වර්ෂ. හරි ගැහුවා කියමුකෝ. ඒ වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා කාර් ගෙනාවේ නෑ. ඕගොල්ලෝ ලක්ෂරි වෙහිකල් පවා ගෙන්නුවා. තාමත් ගෙන්නනවා. නමුත් ඒ ගෙනල්ලා භාණ්ඩාගාරේ පිරෙව්වා. අපි ඒක කමන්නේ නැහැ කියමුකෝ. පුරවගත්තා කියමුකෝ. අර පැලවත්ත පුරවගත්තා වගේ භාණ්ඩාගාරෙත් පිරෙව්වා. ඒක කමක් නැහැ. හැබැයි ඒක ජනතාවට පොඩ්ඩක් සහනෙ දෙන්නකෝ. ඒතකොට මේ පෙට්‍රල් වලට ගහන රුපියල් 119 මේ ටැක්ස් එක නැති කරා නම් පෙට්‍රල් වැඩිවීමක් වෙන්නේ නැහනේ. මම කියන්නේ ඒක පොඩ්ඩක් මේ වෙලාවේ පස්සේ ටැක්ස් එක ගහන්න. මේක දැන් ෂොක් එකක් කියලා කියනවනේ. මේක මේ දීර්ඝ වැඩිවීමක් මේ යුද්ධ නිසා වැඩි වෙන පීරියඩ් එකේ කාලෙන් අද මිනිස්සු කොච්චර දුක් විඳිනවද? අද කුඩා කර්මාන්ත කොච්චර වැඩිලාද? සිමෙන්ති කොට්ටේ ඉඳන්ම ගල් වැලි වාහන ට්‍රාන්ස්පෝර්ට් බාණ්ඩ මේ ඔක්කොටම වැදුනානේ. ඕගොල්ලෝ බැරි වෙලා හරි මේ ඩීසල් වලට ගහන රුපියල් 93 ටැක්ස් එක නැති කරලා මිල එතන තියාගත්තා නම් මේ රටේ අර්බුදය ඇති වෙන්නේ නැහනේ. මම කියන්නේ ඒක ඒ ෂොක් එක ෂොක් ඇබ්සෝබර් එකක් කරගන්නකෝ ආණ්ඩුව. මගේ ගහන ටැක්ස් එක අඩු කරන්නකෝ. දැන් මේකට ගහනවා වැට් එක 18ක් ගහනවා ඩීසල් වලට. ඉන්ධන වලට 2.5ක් ගහනවා SSCL එක. එතකොට කස්ටම් ඉම්පෝර්ට් ඩියුටි චාර්ජස් ගහනවා. ඒතකොට පෙට්‍රල් එයාපෝට් ඒ චාර්ජස් මම කියන්නේ මේවා නැති කරගත්තා නම්
මිල වැඩි වෙන්න මේක අපි දීර්ඝකාලීනව වැඩිවීමක් වෙනවා නම් ඒක කමක් නෑ වැඩි කරාට. හැබැයි මේක මේ යුද්ධය නිසා වෙච්ච දේ හින්දා මේ රටේ මිනිස්සු කොච්චර ජීවත් වෙන්න බැරුව ඉන්නේ නැද්ද නේද මේක කරන්නේ. මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ඉන්නේ. විදුලි බිල ගෙවා ගන්න බැරුව ලයිට් කැපෙනකොට තව ලයිට් බිල වැඩි කළාම හරියනවද? ළමයා ඉස්කෝලේ යන ගන්න පඩිය හදා ගන්න බැලන්ස් කරගන්න බැරි වුණාම තව ඩීසල් වැඩිලා වෑන් ගාස්තු වැඩි වුණාම හරියනවද? ඒ විතරක්ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉඳන් හැම දෙයකම අද මිල වැඩි වුණානේ. මං කියන්නේ මිනිස්සු ගැන හිතන්නකෝ. මිනිස්සු ගැන හිතයි කියලානේ ආණ්ඩුවට බලය දුන්නේ. මිනිස්සු ගැන හිතන්නකෝ. ආණ්ඩුව සල්ලි හම්බ කරලා භාණ්ඩාගාර පුරවගෙන අපි දැක්ක අදත් නිවුස් වලට කිව්වනේ මං දැක්කා. දෙතර නිවුස් වලට කියලා බිලියනයක් ආණ්ඩුව ගිය අවුරුද්දට වඩා ආදායම වැඩි කරගෙන කියලා. ඉතින් මේක ජනතාවට බෙදන්නකෝ. ජනතාව ජීවත් කරවන්න ආණ්ඩුව ගත්තේ සල්ලි හම්බ කරලා ෆික්ස් ඩිපොසිට් දාන්නද? ආණ්ඩුව ගත්තේ ජනතාව ජීවත් කරවන්නනේ. අන්න ඒක කරන්නකෝ. ඒකද මම කියනවා පෙට්‍රල් වලින් අනුර කුමාර දිසානායක මහත්තයාගේ වචනෙන්ම කිව්වනේ. එදා පෙට්‍රල් ඩීසල් වැඩි කරන ආණ්ඩුවක් මොකටද? ටැක්ස් එක මෙච්චරක් ගහනවා ටැක්ස් එක අඩු කරන්නකෝ. එතකොට මේක ඉවරයිනේ කියලා අනුර කුමාර දිසානායක මහත්තයාම කිව්වා. ඒක දැන් පිළිපදින්නකෝ. අපිත් ඒකට සහයෝගය දෙන්නම්කෝ. ජනතාව අමාරුවෙන් දුක් විඳින වෙලාවේ මේ යුද්ධෙන් පීඩා විඳින තමුන්ට කරන්න පුළුවන් දේ කරන්නකෝ. අපිත් එනර්ජි සේවිං එකට අපි රටටම කියනවා මේක යුද්ධෙන් ගන්න මේ කොහොමත් එනර්ජි සේවිං කරන්න. මොකද තමුන්ගේ පොකට් එකටත් හොඳයි රටටත් හොඳයි. ඒක කරන්නකෝ. කියන එක අපි ඉල්ලීම් කරනවා. ඒ විතරක් නෙමෙයි. ආණ්ඩුව යුද්ධ ජනතාව පිටින් අරින්න නැතුව ජනතාව පිටින් යුද්ධය අරින්න නැතුව යුද්ධ ගැන වර්ණනා කරනවා. දැන් අපි කියන අපි බය කරනවලු තෙල් නැතුව යනවා කියලා බය කරන හින්දා මිනිස්සු පොලිමේ ඉන්නේ. ලක්මාලි මන්ත්‍රීතුමියත් මෙතනම කිව්වනේ නැවක් කෙන එක කියන්න බෑ කියලා කිව්වේ නැද්ද? මේ මෙතෙන්දි දැන් කිව්වා. මෙතෙන්දි දැන් කිව්වා ඔබතුමාලා බය කරන හින්දා පොලිමේ ඉන්නේ කියලා මම කිව්වා. මිනිස්සු බය වෙන්නේ නැද්ද? ඔයා කියපු කතාවට මිනිස්සු තව පොලිමේට එක්ක වෙනවනේ. ඊළඟ මාසේ නැවුරි ගෑවිලා ඉවරයි. ඊළඟ මාසේ ෂුවර් නෑ නැව් වෙන එක කියලා ඔයාමනේ කිව්වේ. ඒක මං විතරක් නෙවෙයි ජනාධිපතිතුමත් කිව්වා කැබිනට් ජනාධිපතියා ඕගොල්ලෝ කියන්නේ මිනිස්සු බය කරන්නේ. ඉතින් අපි මිනිස්සුන්ට බොරු කියන්නේ නැහැ. මිනිස්සුන්ට බය කරනව නෙවෙයි. මිනිස්සු හොඳට දන්නා කරු මන්ත්‍රීතුමා. ඔබතුමා පොඩක් මට මේක පැහැදිලි කරන්න ඕන චතුර. මෙතුමා වැරදි තොරතුරු සමාජ කරනවා. නෑ මිනිස්සු හොඳටම දන්නවා. පොඩ විනාඩියකට අපි ප්‍රශ්නයක් විදිහට ආන්නේ තොරතුරුනේ ප්‍රශ්නයක්. මෙතෙන්ද කිව්වා ලබන මාසේ නෑ මං කියපු දේ පැහැදිලි කරන්න අවශ්‍යයි. මෙතෙන්ද කිව්වා. ඉතින් මිනිස්සු බය වෙලා දැන් පොලිමට එනවා ඔයාගේ කතාව. දැන් ඔබතුමාලා ඕනේ පොලිමක් හදන්නද? නෑ මම නෙමෙයි. මොකටද පොලිමක් හදන්න? ඔයාලා හදන්නේ. පොලිම හදන්නේ කවුද දැන් මෙතෙන්ද පොලිම හදාගන්න බැරි වුණානේ. ඩීසල් නැව් ෂුවර් නෑ කියලා කිව්වේ නැද්ද? මෙතෙන්ද කිව්වේ නැද්ද? නෑ මං කිව්වේ නෑ එහෙම. මං කිව්ව දේ මට ආයි කියන්න අවස්ථාවක් මං හිතනවා ඔබතුමාලා මොකද මේ ඉතා වැදගත් කාරණා. තව වෙලාව තියෙනවනේ. මං ඉතා වැදගත් කාරණා බොරු කියන්න එපා මිනිස්සු මොනවද කරන්නේ. ඔබතුමාලා මට ඔයලා ගෞරවයක් තියෙනවා බොරු කියන්න එපා නේද? බොරු කියන්නේ කියලා මේක බලපෑම් ගන්නවා. ඔයා කිව්වා ලබන මාසේ වෙනකොට අපිට ඩීසල් නැව් ෂුවර් නෑ මේ යුද්ධේ ගියොත් ෂුවර් නෑ කියලා නෙමෙයි මහත්මයා මං කිව්වේ මං කිව්වේ නැව් දෙකක් කැන්සල් වෙලා තියෙනවා. ඩීසල් පෝලිං වලට යන්නේ. මම කිව්වේ නැව් දෙකක් කැන්සල් වෙලා මිනිස්සු කුලප්පු කරන්නේ නෑ. අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ ඩීසල් අරමුදයක් වෙන්නේ නෑ කියලා. පෝලිං වලට යන්න එපා මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා එතුමා කිව්වේ. ඔබතුමියනේ කියන්නේ මේ දැන් ඔබතුමියලා ජනාධිපතිතුමත් ඒක කිව්වලු. ඔබතුමා මෙහෙමයි බොරු ඔබතුමා නිකන් අනවශ්‍ය බියක් ඇති කරන්න එපා. ඒක අපි කොහොම නෑ මම ඒක පැහැදිලි කරන්න. මේක පැහැදිලි කරන්න. මට අවස්ථාවල බඳුනන මම පැහැදිලි කරනවා. ඔයගේ කත දේශපාලනය කරන ඉතාම නරකයි. හරි හරි. ඔයා ලස්සන දේශපාලනය කරන්නකෝ. ඔය බං කැප්පල් කරන්නකෝ ඇපල් කරන්නකෝ විතර වැඩ ඉවරයිනේ. මිනිස්සු පොලිමේ කියන්නද ඕන. ඇපල් කරන්නකෝ වැඩ ඉවරයිනේ. මොනවා කියනවද? ඉංග්‍රීසි පුළුවන් වෙන්න කියලා පැපල් කියන එක මම ගත්තලු උදාහරණයකට ඉංග්‍රීසි පුළුවන් කියලා පෙන්නන්නලු. හරි බිග් විච් නයියත් කලේ රටම කෑවේ ඕවා කියලා. මෙතන දැන් මම ඉංග්‍රීසියෙන් ඩිබේට් එක කරනවා වැඩි එකක් ගහුවා. මට මොකද ඉතින්? ඔයාගේ ඕන එකක් කරගන්න. අර විදේශ ඇමතුමියා වගේ වෙයි. විදේශ ඇමතුමාට උනේ ඒ වගේ වෙයි. කතා කරලා වැඩක් නැහැ ඔයගොල්ලෝ. එතකොට මම හිතපොඩේ මම කියන්නේ ආණ්ඩුව මෙතෙන්ට එන්නේ නැහැ. දැන් බලන්න දිට්ට සුළුකු නාටුවෙන් කලින් ලෑස්ති වුණා නම් ජලාශවල දොරටු ටික ඇරියා නම් මේ විනාශෙන් තුනෙන් එකක් අඩු කරගන්න තිබ්බනේ. ආණ්ඩුව ඔක්කොම යට වෙනවායින් පස්සේ තමයි වාන් දොරටු ටික විදුලි බල මණ්ඩලයේ වැව් ටික ඇරියේ. එතකොට ඒකට ලෑස්ති වුණේ නැහැ. අද ඒක විසඳුවා කියලා කරු නියෝජ්‍ය ඇමතුමා කියනවා. අදත් ටෙන්ට් වල මිනිස්සු ඉන්නවා මතක තියාගන්න. ඔයගොල්ලෝ විසඳුවා කියන්න එපා. ටෙන්ට් වල අදත් ජීවත් වෙනවා ගෙවල් වලට යන්න බැරුව මිනිස්සු. ඒව විසඳලා නැහැ. මට කටින් කිව්වට හරියන්නේ නැහැ. ඒවයි බොරු කියන්නේ. එතකොට මේ වගේම මේ යුද්ධ කියන පිළිබඳව ඉඟි පළ කළා. ලෝක ඉඟි පළ කළා යුද්ධයක් වෙනවා කියන එක. එතකොට වෙන රටවල් තෙල් රැස් කළා. වෙන රටවල් වල මේ වගේ තෙල් අරබුද අපේ වගේ රටවල් වල ඔය ඕස්ට්‍රේලියාව ගැන යරවා ගැන කියද්දි ඒවල එහෙම තෙල් අරබුද නෑ. ඒගොල්ලන්ට ඇති වෙන්න සංචිත තියාගත්තා. ෂෙඩුත් වහලා තියෙනවා. සංචිත තියාගත්තා. ඒවට ලෑස්ති වුණා. ඉතින් QR කෝඩ් එක දාන්න කොච්චර පරක් වුණාද? ඒ රටවල් ඒ අදාළ කාලේ වෙනකොට QR කෝඩ් දාගෙන අදවත් QR කෝඩ් ටික ලංකාවේ තියෙන වාහන වලට දීලා නැහැ.
අදවත් QR කෝඩ් වල අර්බුදේ තියෙන මිනිසුන්ට තෙල් ගහ ගන්න බැරුව නැහැ. බස් වලට අවශ්‍ය QR කෝඩ් ටික දුර ගමන් බස් වලට අවශ්‍ය QR කෝඩ් වලට අවශ්‍ය තෙල් ප්‍රමාණය දීලා නැහැ. ඉතින් මං කියන්නේ මේවා කියන්නේ මේ ඒක යුද්ධින්ද බැරිකම නෙමෙයිනේ. ඒක යුද්ධින්ද බැරිකම නෙමෙයි. ඒ වකරන්නේ. ඒ වගේම දැන් බලන්න දැන් අර අසාධාරණයක් රටේ අධිකරණයට යන්න ඕනේ කියලා කියන එක මම ඇහුවන් මම උත්තර දෙන්නම් කියලා මම ඒකට විතරක් උත්තරේ දෙන්නම්. අසාධාරණයක් කියලා. දැන් බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාව හිර කරලා ෂෝ එකක් දාන්න ගියා. කරේ මොකද්ද? ගොනු කරගත්තේ නෑනේ සාක්ෂි ටික. ඔය දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරනකොට CID එකට තියෙන්නේ පොලිසියට තියෙන්නේ පොඩේ පොලිසියට තියෙන්නේ තොරතුරු ටික රැස් කරලා සාක්ෂි ටික රැස් කරලා තමයි උසාවියට අරගෙන යන්න. දැන් එන්නේ දැන් සාක්ෂි ටික අරගෙන දැන් එනකොට කියනවා ඒක නිල ආරාධනයක් තමයි කියලා. දැන් ඇවිල්ලා දැන් මාධ්‍ය හැමතැනම කියන්නේ නිල ආරාධනයක් තමයි. ඒව බලන්න නැතුව මම කියන්නේ ඔය TV shows වලට වැඩ කරලා මිනිස්සුන්ගෙන් පලි ගන්න යන්න එපා. දැනුම තියෙන මිනිහගෙන් වැඩ ගන්න. තමුන්ට වඩා දැනුම තියෙන තමුන්ට වඩා දෙයක් කරන්න පුළුවන් මිනිහා රට මේ වගේ අර්බුදයක විසඳපු මිනිහගෙන් වැඩ ගන්න. නැතුව මේ මිනිහාව හිරේ දාලා මමයි පොර කියන්න යන්න එපා. ඔයගොල්ලෝ බලන්න ඔක්කොම වැඩකාරයෝ ටික හිර කරනවා. වැඩකාරයෝ දෙනවා. උන්ව නෝන්ඩි කරනවා. මටයි උන්ට නෙමෙයි කියලා ඔබතුමියක් කියන්නේ. මටයි මම ඩිබේට් එක කරන්න ඉංග්‍රීසි නේ පොඩ කියන්න රනිල් වික්‍රමසිංහද වැඩකාරයා ඔය වැඩකාරයා නෙන්න මේ දැන් ඔයගලන් පේන්නේ හරි ඊට වඩා අර්බුදේ තියෙන වෙලාවදී රටට ගන්න බොන්න පුළුවන් වැඩකාරයා කියලා අපි බිලියන 6ක සංචිතයක් එක රට දුන්නේ මතක තියාගන්න එයා අවුරුදු දෙකකට ඩොලර් හරි අමාරුයි සංචිතය හදලා 6ක් ඒක තමයි ඔයගලන් හදාගන්න බෑ දශම ගන්න තියෙන්නේ ඕගොල්ලෝ අවුරුදුකට හැදුවේ කීයද දශම ගන්නයි ඩොලර් බිලියන හොඳයි බේම් ස්තුතියි අපි දැන් දෙමු හොඳයි දැන් දෙමු බේම් ස්තුතියි රටේ දුක් මිනිස්සු දුක් ඉගෙන ගන්න හැමතුමා ඔයගේ උත්තර විදිහට දැන් අපි දෙමු ඌේ වැස්සේ වෙනස හඳුනගන්න කිව්වේ තර්ජනයක්ද මන් දැන් වෙන්නේ නැතුව ඇති කියලා හිතනවා. දැන් මේගොල්ලෝ හැම එකටම කියන එකක් තමයි මේ නඩු දාන්න නැති නඩු දාන්න නැත්තේ කියලා. නේ නඩු දාන්න නැත්තේ ඇයි කියන එක කියනවා. හැබැයි අද කියන්න බෑ. මොකද දන්නවද? දැන් නඩු කතාවක් ඉස්සරහට ඇහුවට ওই නඩු කතාවේ එක්ක ගැට ගහලා තියෙනවා අර විපක්ෂ කට්ටිය අස්සම් කරපු ලියවිල්ල. ලංකාවේ අධිකරණය ගැන ඒක එතනින් එහා ඊට වඩා කතා කරන්න බෑ. අපි තාම අපේ රටේ අධිකරණයට ගරු කරන හින්දා. හරි? ඒක දවස් කියන්න පුළුවන් දවසක් එනවා එදාට කියනවා. ඊළඟ මේ QR එක ගැන අපි කතා කළේ මේ QR එක දාපු දිනේ ගැන නෙමෙයි. දැන් QR එක දාලා තියෙනවා. දැන් මේ රටේ දැන් මීට කලිනුත් QR එකක් දැම්මා. ඒ QR එක දැම්මෙන් පස්සේ දාපු දවස් නම් QR එක වැඩ මිනිස්සු ලියාපදිංචි වෙන්න පුළුවන්. අද මේ වැඩසටහන බලන් ඉන්නවා. මං කියන්නේ අපි ඒවා පිළිගන්න එපා. අපි කියන හින්දා මේ සාමාන්‍ය අවබෝධයක් තියෙනවා පරණ එක පාවිච්චි කරනකොට සම්පූර්ණ එක්ක එක රීසෙට් කරන්න ඕනේ. දැන් ගිහින් වාහනයක් රෙජිස්ටර් කරන්න QR එක ගන්න ගියත් ඕල්රෙඩි රෙජිස්ටර්ඩ් කියලා මැසේජ් එකක් එනවා. ඉතින් මේ වාහන මාරු වෙලා තියෙන හුමාරද කියන්නේ මම කියන්නේ ඉතාලම සිම්පල් පරිපාලන දෙයක්. මේ QR එකක් කියන රොකට් සයන්ස් නෙමෙයි. මේ QR එක කලින් තිබුණ එකේ data ටික අයින් කරලා ඒක මේ මොහොතට ගැලපෙන්න ඇඩ්ජස්ට් කරලා දෙන්න බැරි නම් මං කියන්නේ මේ රටේ සමස්ත සිස්ටම් එකක් දුවනවා ගැන ඉතින් මේ කමිටු දාලා මොයි විදිහේ කතා කරලා තේරුමක් නෑ. දැන් ඊළඟට මම අර ටැංකියක් ගැන හුවේ මොකද මම ඇත්තටම අහන්න කතා නොකරන්න හිටපු එක. හැබැයි දැන් අර අනුර කුමාර දිසානායක ඇවිල්ලා කිව්වා මේ කැපැසිටි නෑ ගබඩා පහසුකම් නෑ මාරවුල කියලා. දැන් මම ওই ප්‍රශ්නේ ඔය අලුත් කරියා කළා කියලා කියන එක උදාහරණයක්. හැබැයි මේ උදාහරණයක ඔක්කොම මනින්න පුළුවන් කියලා මම කියන්නේ නෑ. බාධා ගන්න තෝරස. ඔය 30 මේ අන්තිම අවසන් විනාඩිය. බිඩනාම අර වෙලා දෙනවා මම ඕන තරම් ගමු. නෑ අවසන් විනාඩිය. ඔය 31 ටැංකිය කියලා මම ඇහුවේ සබුගස්සත් ටැංකිය වල අංක තියවනේ 42 ටැංකිය LDT එකෙන් ගහලා ගිනි තිබ්බ ටැංකිය. ඒක 10,000යි කැපැසිටි එකේ ගෝඨාභයගේ කාලයක ප්‍රතිසංස්කරණය කරලා හැදුවා ගෝඨාභය රාජපක්ෂ. ඔය 31 ටැංකිය කියලා කියන්නේ ගහලා කුඩු වෙච්ච ගිනිගත් එකක් නෙමෙයි පරණ වෙලා ඩැමේජ් වෙලා තිබුණේ ඒක ප්‍රතිසංස්කරණය කරන්න තිබ්බා ඒක යකඩ වලට කපලා විකුණලා එවන අලුත් එකක් ඔය ජයකොඩිය මෙතුමාමයි එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ යකඩ වලට කපලා විකුණලා ඊට පස්සේ එතන අලුත් එකක් හැදුවා ඒකේ කැපැසිටි 6000යි 10000ක් තිබිච්ච තැන කපලා හදපු එක 6000යි කැපැසිටි ඒක තමයි මම ඇහුවේ ඔය ගබඩා වැඩි කරා කියද්දි හැදුවා කියන ටැංකිය වල සයිස් උත් එක්ක බලන්න කියලා දැන් ඔක හෙට මම හිතන්නේ පාර්ලිමේන්තුවට හම්බුනහම ජයකොඩිය මෙතුමාගෙන් අහන්න ගෝඨාභය ගිනිගත් එකක් ප්‍රතිසංස්කරණය කළා ඇයිවා මේ 10000 එක කපල යකඩ වලට විකුණලා 6000 එකක් හයි කළේ කියලා. අපි දන්නේ නැහැ මාළු ටැංකිද කියලා. මොන ටැංකිද ඒකයි මම අහුවේ. ඊළඟට දැන් මේ අර IMF එක හින්දා වෙනස් කරන්න බෑ කියලා කියනවනේ කතාව. ඉතින් IMF කන්ඩිෂන් ලක්මාල් ඉංග්‍රීසි වලත් ගොඩක් කැමති හින්දා නෑ මේ මම වෙනස් කරන්න බෑ කිව්වේ නෑ වෙනස් කළා කියලා කිව්වේ හොඳේ ඇත්ත කතාව. දැන් IMF පැත්තේ බැඳිලා තියෙනවා කියලා කියවනේ IMF එකේ එක වගන්තියක් තියෙනවා ඒක තියෙනවා එක්සෝජනස් කියලා වචනයක් නිශ්චිතව දාලා ඒකේ සිංහල තේරුම මම දන්නේ බහිර්ජනිත කියලා. ඉතින් ඒ නිසා අන්න එහෙම එක්සෝජනස් ෂොක් එකකදී එවැනි සිටුේෂන් එකකදී
ඕනෑ තරම් මේ කන්ඩිෂන්ස් වෙනස් කරගන්න පුළුවන් කියලා IMF එකේ අපි දෙගොල්ලෝ අසං කරපු එකකදා ගිවිසුමේම දාලා තියෙනවා. ඒ දාලා තියෙන මෙවැනි මොහොතකදී යොදා ගැනීම වෙනුවෙන්. ඉතින් ඒ නිසා දැන් මම කියන්නේ අර මේ වගේ ප්‍රශ්න වලදී නිකන් අපි මෙහෙම කළා කියන එක නෙමෙයි. රටේ ජනතාවට මේ වගේ අභියෝගාත්මක මොහොතකදී මම කියන්නේ උද්දච්ච විදිහට ඉන්න නෙමෙයි. විපක්ෂයක් විදිහට තමයි විපක්ෂයට බැන්නට දිට්ටු ආපු වෙලාවේ විපක්ෂ පාර්ලිමේන්තුවේලා කිව්වේ මොකද්ද? මේ ප්‍රශ්නේදී කිව්වේ මොකද්ද? හැම වෙලේකදීම ඕනම දෙයකට සහයෝගය දෙන්න එකඟ වුණා. හැබැයි මේ ආණ්ඩුව තමයි අතිශය උද්දච්ච විදිහට හැසිරුණ එක වෙනට ජනතාව දැක්කා. එකක් තමයි මේ අය ආර්ථිකයේ ශක්තිමත් කළේ ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකයේද? දැන් අපි දැක්ක හාල් මුදලාරිලා හෙලිකොප්ටර් ගන්නවා කෝටි 50-60 වාහන ගන්න. අද ව්‍යාපාරිකය ආරක්ෂාවද? එහෙම නැත්නම් අපි දැක්කා තෙල් මිල වැඩි කරලා ලෝකෙ වෙළඳ පොළට ගෙව්වා නෙමෙයි බහුජාතික සමාගම් වලට සල්ලි වැඩි වුණා කෝටි 8ක් 10ක් විතර. ඒගොල්ලෝ බෙදා ගන්න එකක් තමයි එතන සිද්ධ වුණේ. එතකොට අපි කියන්නේ ව්‍යාපාරිකව ශක්තිමත් කරන්න එපා. මේ අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ව ශක්තිමත් කරන්න භාණ්ඩාගාරය පාවිච්චි කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා දැන් මේ තෙල් වැඩිවීම ෂොක් එකක් කියලා. එතකොට අපි කියන ඕගොල්ලෝ දැන් හරි හොඳට වැඩ කරලා හැමතිස්සෙම කියනවා භාණ්ඩාගාරේ පුරවලා තියෙන කියලා. හර්ෂද සිල්වත් මං අහගෙන කියනවා භාණ්ඩාගාරේ ඉතුරු වෙනවා කියලා. බොරුවක් නෙමෙයි වෙන්න නැතෙතුමත් කියන්නේ නැහනේ. ඉතින් මේක ජනතාවට සොකැප් ෂෝබර් එකක් වෙන්න. මේ ජනතාවට මේ සහනය දෙන්න මොකද ඔය ටැක්ස් ටික අයින් කරලා දාලා කළ ගමන්ම තෙල් ටික ආයි පරණ ගන්නට එනවනේ. ඒක කරන්න. ඒ වගේ වැඩ පිළිලක් මේ වෙලාවේදී කරලා මිනිස්සුන්ව බේර ගන්න. මිනිස්සු කොච්චර දුක් විඳිනවද? මුළු ආර්ථිකයම කඩාගෙන වැටලා දැන් අද තියෙන්නේ බත් මුලේ ඉඳන්. බත් මුලක් කීයද අද? බස් එකක යන්න පුළුවන්ද අද? පෙට්‍රල් ගහ ගන්න පුළුවන්ද? ඩීසල් ගහන්න බේට් ටිකක් ගන්න පුළුවන්ද? රටේ මේ යුද්ධේ එන්නේ ඉස්සෙල්ලාම මිනිස්සුන්ගේ ආර්ථිකය කඩා වැටුණානේ. ඉතින් එහෙමනම් තවත් මේ අර කොරේ පිටට මරේ වගේ තව භාණ්ඩාගාරේ පුරව ඉන්න එපා. හැම එකම ලාභයි කිය පුරව ඉන්න එපා. මිනිස්සුන්ට උදව් කරන්න කියන එක අපි විශේෂයෙන්ම ඉල්ලනවා. ඒ වගේම මම කියනවා අර ඡන්දෙට නම් ඉස්සෙල්ලා කිව්වා අර මූදේ මාළු ඉන්න තැන් හොයා දෙන ඇප් එකක් හදනවා කියලා. මම දැන් අවුරුදු 1කමාරක් වුණා තාම මේ ඇප් එක නම් ආවේ නැහැ. හැබැයි දැන් වෙලා තියෙන්නේ මූදේ මාළු ඉන්න තැන හොයන්න ඇප් එකක් දාන්න නෙමෙයි කරු නියෝජ්‍යමතුමා. දැන් වෙලා තියෙන්නේ මේ ඩීසල් දින සෙට් ගැන පෙට්‍රල් දින සෙට් ගැන හොයාගන්න ඇප් එකක් දාන්නක පුළුවන් නම් කොයි සෙට් එකේද පෙට්‍රල් ඩීසල් තියෙන්නේ කියලා. ඒ වගේ තත්ත්වයකට. ඒ වගේම අපි දැක්ක මම අර අසාධාරණ දෙයක් නීතිය අනිත් විදියට පිළිපදිනවා කියලා කියන්නේ දැන් බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා වුල්හැම්ප්ටන් ගියා. ඒක නිල ආරාධනයක් නෙමෙයි කියලා අරගෙන ඒක හරියට ඒ සාක්ෂි ටික සටහන් කරගන්නේ නැතුව සාක්ෂි ටික හොයන්නේ නැතුව උසාවියට අරන් ගිහලා ඒ පනතනුව එතුමාව රිමන්ඩ් බාරයට පත් කරා. එතුමාගේ මානසිකව කොච්චර මේවා වෙන්නේ නැද්ද? ඒක කොච්චර දුක් පීඩාවක් වෙන්නේ නැද්ද? නමුත් අද වෙනවා අද ඒකෙන් කියලා තියෙනවා මේක නිල ආරාධනාවක් තමයි කියලා. ඒතර එහෙම කියලා එතකොට බලන්න මේ හරියට සාක්ෂි ගොනු නොකිරීම නිසා මේ රටක මීට හපන් විදිහට ආර්ථික කඩා වැටිච්ච නායකයට දෙන දඬුවමද මේ කියන්නේ හේතුවක් නැතුව කරන නඩුවක් තියෙන කතාවක්ද ඒක නිකන් මම කියන්නේ ගොනු කරපු එක. ඉතින් මම කියන්නේ ඊව වැරදි. හොරු වල්ලන්න අපි හොරු වල්ලනවට අත් දෙකම අත උසන. හැබැයි හොරු වල්ලනවා කියලා ආණ්ඩුවට දැන් වැඩ බැරි ආණ්ඩුව ඒක විතරක් අර බොරු මිනිස්සු වල්ලලා ආණ්ඩු බලය පාවිච්චි කරලා වැඩ කරන්න යන්න එපා. හොරු වල්ලනට අපි කාලය අවසන් තමයි. හොරු වල්ලනට අපිත් කැමති. හොරු වල්ලන්න අල්ලපු හොරෙක් නෑනේ අද වෙන කාලේ සෙල්ලම් ඉඳලා උගන්ඩාවේ සල්ලි ටික ගෙනවා කිව්වා. අවසන් කරමු. මහමුලකරු අල්ලනවා කිව්වා. මේ පාස්කෝ හරි මොකවද ඇල්ලුවේ? මම කියන්නේ කියපු දේවල් නෙමෙයි ෂෝ විතරනේ තියෙන්නේ. ෂෝ වලට පොඩ්ඩක් අතහැරලා දාලා ඔවා කමිටු දාදා ඉන්නේ නැතුව වැඩක් කරලා ජනතාවට පෙන්වන්නකෝ ෂෝ වලට තන දෙන්නේ නැතුව. එතකොට මිනිස්සු සතුටු වෙයි. ඔව් නියෝජ්‍ය මාත්‍ය රංගොන්සේ